තියෙන්නේ අපේ ওই අවුරුදු 10 ගණනක් අපිට තිබිච්ච අපේ සිංහල කොඩිය. සිංහලේ රටේ කොඩිය මේක අවුරුදු 10 ගණනක් පරණයි. 10000 ගණනක් විතර කාලේ පරණයි. ඕක තමයි මේ රටේ ඉංග්‍රීසියට යටත් වෙන අවස්ථාවේදී අර මේ මහනුවර මගුල් මඩුව ළඟ ගිවිසුම් අත්සන් කරන වෙලාවේ ඉංග්‍රීසියට මේක බාර දෙන්න ඒ වෙලාවේ මේ කොඩිය මේ කොඩිය අර වාරිපුර සුමංගල හාමුදුරුවෝ විසින් ඒ වෙලාවේ ඒ ගිවිසුම අත්සන් කරන්න ඉස්සර වෙලා සුද්දන්ට මේක මේ රට බාර දීමට ගිවිසුම අත්සන් කරන්න ඉස්සර වෙලා සුද්ද ඒ ඉංග්‍රීසියෙන් කොඩිය එව්ව දැන් මේ රට අපිට අයිති කියලා. එතකොට එතන හිටියා මේ මාලිගාව හිටියා හාමුදුරු කෙනෙක් වාරිපුර සුමංගල කියලා. වාරිපුර සුමංගල හාමුදුරුවෝ මේ දේ බලාගෙන ඉඳලා එයා ඉක්මනට ආව පල්ලයට ඇවිල්ලා කිව්වා තාම ගිවිසුම අත්සන් කරලා නැහැ. මේක ගිවිසුම අත්සන් කරලා ඉවර කරලා නැහැ. ඒ නිසා ඒක ඉවර කරනකන් හරි මේ රට අයිති අපිට. මේ රටේ අයිතිය තියෙන සිංහලයන්ට. මෙන්න ඔප්පුව කියලා අර කොඩිය පහක් දාලා මේ කොඩිය ඔසවල කිව්වා මෙන්න අපේ ඔප්පුව මේක අයිති අපිට. කියලා දැන් එයින් පැහැදිලි වෙනවා මේ රටේ අයිතිය තියෙන කාටද සිංහලයන්ට ඒ සිංහලන්ට තියෙන උරුමය පෙන්වන ඔප්පුව තමයි මේක. මෙන්න මේක තමයි මේ 1948 මේක මේ කට්ටිය ලැබිච්ච වෙලාවේ මේ ගත්ත වෙලාවේ මේ රට හරියට සූරල දෙන්න ඕන නිසා අර මිනිස්සුන්ට බොහොම සාමකාමීව ප්‍රශ්න නැතුව මේක කොල්ල කෑමට ඉඩ දෙන්න ඕන නිසා කොල්ල කාලා දෙන්න ඕන නිසා මේකේ මේ අයිතිය වෙනස් කරා. වෙනස් කරලා අන්න අර අනිත් කොඩිය ගැහුව දැම්මා පටි දෙක දාලා තිනා. ඒකත් පොඩ්ඩක් දෙන්න අන්න අර පොතේ අනිත් පොතේ. අනිත් පොතේ. මෙන්න අර කොඩිය මෙන්න මේක තමයි ඒ අලුත් කොඩිය. අර ඉස්සර තිබිච්ච කොඩිය වෙනුවට මෙන්න ඒ තිබිච්ච කොඩිය මේකට දැම්මා මෙන්න මේ විදිහට කොළ පාට පටියයි ගුරු පාට පටියයි. මේ දෙකෙන් කියන්නේ මේ රට සිංහලයන්ට විතරක් නෙවෙයි දෙමළ මිනිස්සුන්ටයි මුස්ලිම් මිනිස්සුන්ට අයිති කියලා. මේක කරේ කවුද? පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ වැඩේ කරේ මොකටද? පාර්ලිමේන්තුවේ කාර්යය තියෙන්නේ පාර්ලිමේන්තුව හිටවල තියෙන්නේ මේ රට හුරලක දෙන්න. මේ රට මංකොල්ල කාලා දෙන්න. ඒ මංකොල්ල කම හරියට කරගන්න නම් මේ රටේ මිනිස්සු එක කට්ටියකට විතරක් යන්න බෑ. මේක බෙදලා තියන්න ඕන. හවුල් අයිතියක් තියන්න. හවුල් අයිතියක් තිබ්බම හවුල් මිනිස්සු ඒ මිනිස්සු හවුලේ ඇන කොටා ගන්නවා. ඒ අතර අපිට පුළුවන් මේක වැඩේ කරලා දෙන්න. ඒකට තමයි මේ වැඩේ කරේ. දැන් ඒක තමයි කිරීගෙන යන්නේ. දැන් ඇත්ත වශයෙන්ම මේ රටේ බෙදීම මේ රටේ ওই ජාතිය එකට තිබි ජාතිය කෑලි තුනකට සිංහලයන්ටයි දෙමළ මිනිස්සුන්ටයි මුස්ලිම් මිනිස්සුන්ටයි බෙදුවා. ඇත්ත වශයෙන්ම මේක බෙදීමේ ඔප්පු ලියලා බෙදලා තියෙන්නේ. මේ ලිව්වේ කවුද? බෙදීමේ ඔප්පු කරේ 1948 ওই නිදාසිය කියන එක එයාට බාර දීපු වෙලාවෙම තමයි මේක කරේ. කරලා මේ විදිහට බෙදලා දුන්නා. බෙදලා ඔප්පු ලියලා තියෙන්නේ. දැන් මේ ඔප්පු ලියපු හැටියට මේකට කාටද අයිති? සිංහලයන්ට, දෙමළ මිනිස්සුන්ට, මුස්ලිම් මිනිස්සුන්ට. ඒ අනුව තමයි දෙමළ මිනිස්සු කියන්නේ බලා ඔප්පු ලියලා තියෙන්නේ. දැන් අපේ කොටස අපිට දෙන්න ඕන. අපිට බෑ හවුලේ ඉන්න මේකේ. අපිට හවුලේ වැඩ කරන්න බෑ. අපිට හවුල බෑ. මේක මහා කරදරයක්. අපිට බෑ. ඒ නිසා අපේ කොටස අපිට දෙන්න. ඒකයි මෙයාට දෙන්න කිව්වහම සිංහල මිනිස්සු සනසන්න ඕන නිසා ඒකට බොරුවට විරුද්ධ වෙනවා. විරුද්ධ වුණාට හැම පහසුකමක්ම දෙනවා බට බෙදා ගන්න. ඒ නිසා දෙමළ මිනිස්සු එකට එක වෙලාවට එක විදිහේ යම් පහසුකම් දෙනවා. සමහර වෙලාවට සාමගිවිසුමකයි සමහර වෙලාවට මේ මොකද්ද මේ තව මොන හරි මේ ආයතන දෙයි පළාත් දෙයි මොන හරි ඔන්නෝම කරේ හිටියා. පස්සේ බලාගෙන යනකොට මේ වැඩේ හරියන්නේ නැහැ. අපිට දෙනවා නම් දෙන්න නැත්නම් අපි ගහනවා. ඒ පාර තමයි LTT කියලා එකක් හැදිලා ඒ කට්ටිය දිගටම LTT ටික හැදුනේ නැහැ. ඒකත් හැදුවා. ඒකත් ඒ හැදුවෙත් කවුද? මේ රටේ මේ පාර්ලිමේන්තුව සහ ආණ්ඩුවෙන් තමයි LTT ටික හැදුවේ. LTT අවියාවු ඒ මිනිස්සුන්ට වෙනම සංවිධානය වෙන්න, ඒ මිනිස්සු මේ මොනවාද මේ අවියාවු දෙන්න, ඒ මිනිස්සු වෙනම පළාත පිටව ගන්න මේ ඔක්කොම කරේ ආණ්ඩුව. වෙන කවුරුත් නෙවෙයි. හිතන්න එපා කිසි වෙලාවක මේ දෙමළ මිනිස්සු තනියම නෑ සම්පූර්ණ මේ ආණ්ඩුව තමයි කරේ. අදත් කරන්නේ ඒක. අදත් ඒ රට දෙමළ රටක් බවට පත් කර ගැනීමට ඒකේ නම් වෙනස් කර ගැනීම ඒකේ තියෙන මේ ස්ථාන තියෙන දේවල් සිංහලයේ තියෙන ඒවා අයින් කර දැමීම බෞද්ධ දේවල් තියෙන ඒවා අයින් කර දැමීම මේ ඔක්කොම මේ රටේ කට්ටිය කරනවා. එහෙම කිරීගෙන යද්දි කියනවා ඒක කරන්නේ ආණ්ඩුවෙන් අපි සම්බන්ධ නැහැ මේ අරල ත්‍රස්තවාදයක් කරනවා. ඒක බුරු. මේ කරන්නේ අර මුලදීම 1940 ගණන් වල බෙදිල්ල ඒක තහවුරු කිරීම තමයි කරන්නේ. ඔයක දෙමළ මිනිස්සු තහවුරු කරන ගමම්ම දෙන ගමම්ම අනිත් තව කට්ටියක් ඉන්නවා මෙතන.
අපිට දීලා තියෙන්නේ මේක මුස්ලිම් කට්ටියට දීලා තියෙනවා. ඒ කට්ටිය කියන අපේ කොටස අපිට ඕන. ඒ නිසා ඒක නොදී ඉන්න බැරි නිසා තමයි දැන් ඒ කට්ටිය අම්පාර පැත්තේ ඒ ඉඩම් අල්ල ගන්නවා. අල්ලගෙන ඒකට අපේ කොටස අපිට දෙන්න. කච්චරි හදා ගන්න ඕනේ. ඒ අපිට දෙන්න. ඉතින් මෙයාට නොදී ඉන්න බෑ. මෙයාලා බොරුවට කෑ ගහනවා මේ එහෙම නෑ එහෙම දෙන්නේ නෑ අරක මේක කියලා පොලිසිය දානවා අරක කිව්වට ඒ කියන ගමන්ම හැදිනවා. දැන් මේ හරිය කාතන්කුඩි වගේ පැත්තට ගියොත් එහම ඒක මේ ලංකාවේ මේ රටේ මේ සිංහල රටක් නෙවෙයි. ඒකේ තියෙන්නේ තල් ගස් දාලා මේක අරාබි රටේ කොටසක් වගේ තියෙන. ඒක නිකන් එක දවසට කෙරුන්නේ නෑ. මේ ඔක්කොම මාස ගණන් කවුරුදු ගණන් දිගටම කියලා ඒක බෙදාගෙන යනවා. දැන් ওই බෙදීමට අමතරව ඒ අයට අමතරව දැන් දෙනවා මන්නර පැත්තේ. මොකක්ද අර තියන්නේ මේ දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා අපේ මේ ගියේ ඊට ඉස්සෙල්ලා තිබිච්ච ආණ්ඩුව ඒ ආණ්ඩුව සෑහෙන ප්‍රමාණයක් දුන්නා මේ ඒ මුස්ලිම් මිනිස්සු පංච වෙන්න කියලා විශාල කොටසක් දුන්නා. දෙනකොට ඒකට විරුද්ධ වුණා. අන්න ඒ කාලේ විතර සාමාන්‍ය ක්‍රමයේ හැටියට විරුද්ධ වෙන විපක්ෂයේ කට්ටිය. විපක්ෂයේ කට්ටිය ආණ්ඩුවට ආවට පස්සේ ඒ කට්ටිය දෙනවා තකොත්. දැන් දෙගොල්ලටම දීලා යන් ඒ මිනිස්සු ඒ හදා ගන්නවා. මොකද මේ ඔප්පත් දීලා තියන්නේ ඔප්ප লীලා තියන්නේ ඒක හදා ගන්නවා. දැන් ওই විදිහට මේක මේ විදිහට කරගෙන යනවා. කරගෙන යන්නේ මොකද්ද සම්පූර්ණයෙන්ම මංකොල්ල කෑම තමයි මේ වැඩේ කරන්නේ. මේකට පාලනය කරනවා කියලා කියන්නේ මංකොල්ල කෑම. දැන් මේ මංකොල්ල කෑම කරගෙන යනවා. දැන් මේ මංකොල්ල කෑම කරගෙන යනවා මේ රට බෙදීමක් තියෙනවා. බෙදීම කරනවා. බෙදීම කරපුවත් තහවුරු කරගෙන යනවා. ඒ අතරේ මංකොල්ල කෑමක් කරනවා. දැන් මේ ඊයේ පෙරේදා වෙලා තියෙන්නේ මේ මංකොල්ල කෑමේ හොඳට පේන අවස්ථාව තමයි මේ තිබිච්ච ආණ්ඩුව පෙරළුවනේ. මේ ආණ්ඩුව පෙරළුවේ කවුද? ඇමරිකාවේ කට්ටියම ඇවිල්ලා කිව්වා අපි තමයි පෙරළුවේ. මොකද අරයරගෙන් මේක හරියට හුරෙන කෑම බොහොම ස්ලෝ යන්නේ. ඒ ආණ්ඩුව කියන්නේ බොහොම ස්ලෝ යන්නේ. ඒ නිසා එයාට එහෙම හරියන්නේ නැහැ. එයාට මේක තමන්ට ඕන විදිහට කරන්න ඕනේ කියලා ඒ කට්ටිය ඒ ආණ්ඩුව පෙරලා එයාලම කිව්වා ඔව් අපි තමයි පෙරළුවේ. පෙරලා මේ ආණ්ඩුව ගත්තා. මේ ආණ්ඩුව ගත්තට පස්සේ දැන් හෝස් ගාලා ඔය එනවා ඇවිල්ලා දිගටම ඇවිල්ලා මේ බිස්නස් සෝ ගාලා දාගෙන යනවා. මිනිස්සු නයි කියලා කිව්වා. කීකෙත් තව තවත් දෙනවා.